welcome back to my channel. කොහොමද ඉතින් යාළුවනේ? ඉතින් ඔන්න අපි අද ඔයාලට අරගෙන එන්නේ අපි පහුගිය වප්පෝය දවසේ ගියපු හරිම ලස්සන පන්සලක් ගැන. ඉතින් මේ පන්සල තමයි මාලිගාතැන්න රජමහා විහාරය. මේ පන්සල තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ඉතින් කොළඹවට ගම්පහවට ඉන්න අයට ප්‍රී දවසක අපිට නිදහසේ ඉන්න වගේ එහෙම හිත නිදහස් කරගන්න වගේ ඕන වුණාම යන්න තියෙන හොඳම තැනක් තමයි ඉතින් මේ පන්සල. ඉතින් ඇත්තට මම ඒකයි මේ වීඩියෝ එක අරගෙන ඉන්න ප්‍රධානම හේතුව. මොකද එහෙම අවශ්‍ය අයට ඇත්තටම මේම දෙයක් දැනගත්ත මෙයාලට ගිහිල්ලා හිතේ නිදහසේ ඉඳලා එන්න පුළුවන් කියලා මට හිතුණා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක බලන්නකෝ ඔයාලා කොච්චර මේ පන්සලේ කොච්චර සුන්දරත්වයක් තියෙනවද කියලා. ඉතින් එහෙමනම් අපි වීඩියෝ එකෙන් බලමු ඉතින් කොච්චර ලස්සනයිද මේ පන්සල කියලා. ඉතින් පොයේ දවසේ සවදන්සලකුත් තිබුණා. ඉතින් අපි ඒ දන්සලත් වැඳලා තමයි අපි මළුව උඩට ගියේ. මෙතනින් තමයි උඩ මළුවට යන්නේ. උඩ මළුව වගේම පහළ මළුවෙත් වැඳ පුදා ගන්න ඒ බෝධීන් වහන්සේ චෛත්‍ය ඒ හැමදේම තියෙනවා. මේ බලන්නකො මෙතන මේ යන්න තියෙන ඇත්තටම පඩිපෙළ ගල් දෙකක් මැද්දෙන් තමයි මේ පඩිපෙළ තියෙන්නේ. ඉතින් ඇත්තටම අර දෙන්නෙට විතරයි ඉතින් යන්න පුළුවන්. අර එන කෙනාටයි හරියටම ආයි උඩට නගින කෙනාටයි විතරයි එතනින් යන්න පුළුවන්. දැන් මෙතනින් පස්සේදී ඇත්තට උඩමළුවට තමයි යන්න තියෙන්නේ.
ඔන්න ඉතින් අපි දැන් උඩමළුව යන්න ඒ උඩමළුවට යන්න පටන් ගන්න තැනට ආවා. බලන්නකො ලස්සන. ඔන්න ඉතින් අපි උඩමළුවට ආවා. ඉතින් ඇත්තටම උඩමළුවට එද්දි අපිට හරිම මහන්සි. හැබැයි උඩමළුවට ඇවිල්ලා ඇත්තටම පොඩි වෙලාවක්වත් ගියේ නැහැ අපිට. ඒ මහන්සිය කොහෙන් ගියාද මන්ද? ඒ තියෙන සුන්දරත්වයත් එක්ක සහ ඒ තියෙන ඒ පරිසරයේ තියෙන මන්ද කියන්න මට තේරෙන්නේ නැහැ. මේක මාරම මේ අත්දැකීමක්. ඉතින් අපිට මහන්සිය කොහෙන් ගියාද මන්ද? හරීම ගත්තට ඉතින් හරීම සැහැල්ලුවක් තමයි දැනුනේ හිතට. හරීම ලස්සන පන්සලක්. ඉතින් ඇත්තටම අනිවාර්යෙන්ම යන්න ඕන තැනක්. වැඳ පුදා ගන්න වගේම හිතට සැහැල්ලුවක් සැනසීමක් ගේන්න යන්න තියෙන හොඳම තැනක් තමයි මේ පන්සල. ඉතින් මෙතෙන්ට ආපුවම ඉතින් ඈතින් පේන්නේ කොළඹ. ලස්සනට පේන හැටි. ඉතින් ඊට පස්සේදී අපි මෙන්න මේ ගාතලා උඩ වාඩි වෙලා ඉර බහින හැටිත් බලාගෙන ගොඩක් වෙලා නිදහසේ හිතේ නිදහසේ ඉඳලා තමයි අපි ආයෙ එන්න ආවේ. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. තා දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.